මම මේ යන්නේ ලස්සනම ලස්සන දිවුල් ගහක් යටින්. සුන්දර උදේවරුවක ලස්සනට ඉර පායලා තියෙනකොට ඉරේලිය මේ ගස් අතරින් එද්දී බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. අද මේ අපි ඉන්නේ හස්බන්ඩ්ගේ මහගෙදර. ගෙදර ඉද්දි නම් ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ගෑස් ලිපේනේ ඉවෙන්නේ, දරලිප් පාවිච්චි කරන්නම නැති තරම්. මෙහි ආවම නම් ඉතින් දරලිපේ වෙන රස කෑමවල රස බලන්න පුළුවන්. උදේම ඉතින් සුපුරුදු විදිහට රස තේකකුත් බීලා අපි දැන් කෑම කන්න තමයි හදන්නේ. අම්මා කොච්චි දාලා රසම රස පරිප්පුවකුයි සම්බෝලෙකුයි හදලා තිබ්බා. අපි අද උදේට ඉතින් පාන් තමයි කන්නේ. අපි ඉතින් අද මේ ඇවිල්ලා තියෙන්නේ හොඳම දවසක තමයි. හස්බන්ඩ්ලා අම්මලට පන්සලට දාන්න තියෙන්නේ අද. අම්මා උයපු රස කෑම ටික මොනවද කියලා එහෙනම් බලමුකෝ. අම්මා චිකන් කරි එක නම් උදේම හදාගත්තයි කිව්වා. එතකොට ඉතින් පහේ ටික එහෙම අල්ලලා හොඳ රසට තියෙනවනේ. මේ ඉතින් ලිපේ තියෙන්නේ මමත් ගොඩාක්ම ආස කරන කෑමක්. ගෙදර එන දවසට අම්මා පුළුවන් හැම දවසකම වගේ හදලා දෙනවා. ඔන්න ඉතින් අම්මා අද දානේ වේලටත් මේවා උයලා පෝෂණ ගුණයෙන් පිරි රසවත් ආහාරයක් තමයි ඉතින් මේ ගස් ලැබු මාළුව. ටිකක් ඉදුණු ගස් ලැබු තමයි මේකට ගන්නෙ. මාළුව උයද්දී හරියම රස කෑමක්. ඒ වගේම තමයි පෝෂණ ගුණයෙන් පිරි රසවත් කෑමක් තමයි. දවසක ඉතින් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක අරගෙන එන්නම්. තලන බටු කරි එකකුත් හින්දලා උයා ගන්න තමයි හදන්නේ. කෑම වර්ග ගොඩක් තිබ්බ නිසා, ඒ වගේම ඉතින් මම අම්මට උදව් වෙන ගමන් මේ වීඩියෝ කරන නිසා ඉතින් ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. උයනවා ඉතින් වීඩියෝ එකක් දිගට ගන්න බැරි වුණාට ඉතින් මම කෑම එක හැදුවට පස්සේ නම් ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගත්තා. බටු කරි එකත් හදලා ඉවරයි. ඒ අතර වාරේ බීට් කරි එකකුත් හදාගත්තා. මේ ඉතින් හදලා තියෙන්නේ අල බැදුමක්. මේකට අපි අල හීනියට කපලා කරවලත් පොඩියට කෑලි වලට කපලා තෙලෙන්ම ටෙම්පරාදු වෙන්න දෙනවා. අපි මේක හදන්න හිටියේ නැහැ. අම්මා ඉතින් කිව්වා කොච්චිත් තියෙන නිසා කොච්චිත් දාලා ඉතින් මේක හදමු කියලා. ඔන්න ඉතින් දැන් ඒකත් හදලා ඉවරයි. මේ තියෙන්නේ ඉතින් දන්දිලාල. ඒ අල ටිකකුත් තම්බලා ගත්තා. මේ දන්දිලාල සල්ලි වලට ගෙනාපුවා නෙමේ. හස්බන්ඩ්ලා මහගෙදර අම්මම හිටවපුවා තමයි. ඉතින් අල වර්ග නම් ගොඩාක් තියෙනවා මෙහි. එළවලු ටිකකුත් තම්බලා වෙනමම ප්ලේට් එකකට අරගෙන යන්න තමයි ඉන්නේ. කපාගත්ත කැරට්, ගෝවා, ඒ වගේම බෝංචි ටිකකුත් මේ විදිහට ස්ටීම් කරගත්තා. ඒ වගේම තමයි බිත්තර ටිකකුත් තම්බලා ගත්තා. ඒ ප්ලේට් එකටම තමයි ඒවත්. කරගත්ත එළවලු ටිකයි ඒ වගේම තම්බගත්ත බිත්තර වලටයි මේ විදිහට ලුණු ගම්බිරිස් එකතු කරලා වෙනමම ප්ලේට් එකක් හදාගත්තා. දැන් ඉතින් කොළ දෙහි ඇඹුල හදාගන්න තමයි තියෙන්නේ. පැෂන් දළු වලින් කොළ දෙහි ඇඹුල හදන්න හිටියට පැෂන් දළු ටිකක් මදි වුණා. ඒ හින්දා ඉතින් ඔන්න කතුරු මුරුංග කොළ ටිකකුත් එකතු කරලා දැන් කොළ දෙහි ඇඹුල හදාගන්න තමයි හදන්නේ. ලුණු ටිකක් කපලා පොලුත් එකතු කරලා ලුණු රසානුව දෙහිත් එකතු කරලා ඒකත් කලවම් කරගත්තා. තම්බගත්ත දන්දිලා අල වලට පොල් ටිකකුත් වෙනමම උතලා ඒ ප්ලේට් එකත් අපි දැන් හදාගත්තා. බත් එකත් උයාගෙන ඉවරයි. අපි සකස් කරගත්ත දාන වේලත් පන්සලට අරන් ගිහිලා පූජා කරලා අපි ඉතින් ඔන්න ආයෙත් ගෙදර ආවා. අම්මා උයපු රස කෑම වේලේ ඉතින් රස බලනකම් ඉවසිල්ලක් නෑ. අපිත් ඉතින් ඔන්න ගෙදර ආපුවමම දවල්ට කෑම කන්න තමයි හදන්නේ. දාන වේලේ කෑම ටික හරිම රසට තිබ්බා. කෑම කාලේ ඉවර වෙලා ඉතින් අතුරුපසට අයිස්ක්‍රීම් තිබ්බා ගෙදර. අපි ඉතින් කරේ ගෙදර ඉතින් කිතුල් පැණි වගේකුත් තිබ්බා ගෙනහලා අයිස්ක්‍රීම් වලටම කිතුල් පැණි ටිකකුත් දාලා කෑවා. මේ විදිහට ඔයාලත් කාලා තියනවාද? හරිම රසයි. අපේ අම්මා මෙහෙ එනකොට මට දුන්න හස්බන්ඩ්ලා අම්මට දෙන්න කියලා පොලොස් වගේක් මේ තියෙන. ඉතින් අපි ඒ ගෙනාපු පොලොස් ටික හස්බන්ඩ්ලා මහගෙදර ඉඩමෙන් වැඩි හරියකම රබර් තමයි හිටවලා තියෙන්නේ. මේ දවස්වල ඉතින් ගස්වල නම් කිරි කැපෙනවා. වැස්ස නිසා සමහර දවස්වල ඉතින් කිරි කැපෙනවා අඩුයි. අද නම් ඉතින් හොඳට අවුව පායලා තියෙන නිසා කිරි කපලා තමා තියෙන්නේ. එහා කෙරවලේ ඉඳලා ඉතින් ඔන්න දෙන්නේ කකුලගෙන එන ගමන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඉදිච්ච වැරණියා මිඩිස් වගේක්. අම්මා ඉතින් ඒව සෝදලා අවුවේ දාලා වේලෙන්න තියෙනවා. ඉතින් මේවා කොටලා ගන්නවා කියලා කිව්වා.
කලින් පාර අපි ගෙදර එනකොට මේ කපුරු මල් ගහේ පොහොට්ටු තමයි ගොඩාක් තිබ්බේ. දැන් ඉතින් මේ වෙනකොට ගහ පිරෙන්නම ලස්සනට මල් ටික පිවිලා තියෙනවා බලන්නකෝ ඉතින්. මේ තියෙන ඉතින් කොච්චි වගාව. කොච්චි නම් ගොඩාක් හිටෝලා තියෙනවා. මේ දම්පාට කොච්චි එක නම් අපේ ගෙදරත් කලින් තිබ්බ. දැන් නම් ඒ ටික නැහැ. මෙහිනම් කොච්චි තියෙනවා සෑහෙන ප්‍රමාණයක හිටවලා. මෙන්න මේ පේන දිය කූඩලුත් මම අපේ ගෙදරින් තමයි ගෙනාවේ. පොඩි දඬු ටිකක් තමයි කඩලා ගෙනාවේ. දැන් ඒව පෝච්චිවල හිටෝලා මේ විදිහට මල් පිළිලා තියෙනවා. ඉතින් අවුව සැර නිසා චුට්ටක් මැලවිලා තමා තියෙන්නේ. අපි ඉතින් හිතපුවත් නැති විදිහට හවස් වෙලා වුණ හොඳටම වහින්න පටන් ගත්තා. හවස තේ බොන වෙලාවත් ඉතින් දැන් ළඟ නිසා ඔන්න අපි එනකොට ගෙනාපුව අලපෙටි වගේක් තිබ්බා. ඒ ටිකත් ඔන්න මේ විදිහට බෙදලා ගත්තා. පොඩියට ඉතින් වැස්සා පටන් ගත්තට උන් ඉතින් දැන් නම් හොඳටම වහිනවා. අම්මා නම් කිව්වා මේ දවස් ටිකේම හවස් වරුවේ මෙහෙට නම් හොඳටම වැස්සයි කියලා. බලන්නකෝ ඉතින් සාත්තේ හොඳටම ගොරව වැස්සයි දානා. ඒක තමයි ඉතින් අම්මත් කිව්වේ ඉතින් මෙහෙම වැස්සම ආයි පහුවෙන්දට ඉතින් කිරි කපන්න බෑනේ ගස්වල කඳන් තෙමෙනවනේ. දවස්වල ඉතින් කොහොමත් කිරි කපන වැඩ නම් හරියට වෙන්නේ නැහැ කියලා තමයි ඉතින් අම්මා කිව්වේ මේ වැස්සත් එක්ක. රැට නම් ඉතින් ලොකුවටම බඩගින්නකුත් තිබ්බෙත් නෑ. අපි ඉතින් හවස අලපෙතිත් කෑවනේ. ඉතින් අම්මා කිව්වා සුදුබත් උයලා කරෝල බෙදුමක් හදලා සම්බෝලයක් හදමු කියලා. ඔන්න ඉතින් බෙදුම හදාගන්න තමයි හදන්නේ. කට්ට කරවල වලින් තමයි කරෝල බෙදුම හදන්නේ අද. කරෝල ටික සෝදලා අරගෙන කහ ටිකක් අත ගාලා දැන් අපි තෙල් එකේ පොඩ්ඩක් වෙලා බෙද ගන්න තමයි හදන්නේ. මේ විදිහට කරවල ටික රන්වන් පාටට වෙනකන් ටික වෙලාවක් බෙද ගන්නවා. කරවල බැදුම ඉතින් දැන් හදාගන්න තමයි හදන්නේ. තාච්චියට මුලින්ම තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික හොඳින් රත් වෙනකොට රම්පේ කරපිංච ටික මුලින්ම එකතු කරගත්තා. ඊළඟට අපි කපාගත්ත රටලුණු ගෙඩි 3ක් විතර එකතු කරගත්තා. ලුණු ටිකක් වැඩිපුර තමයි එකතු කරගත්තේ. ලුණු එහෙම ගොඩක් එකතු කරාමත් බැදුමත් රසයිනේ. මගේ හස්බන්ඩ්ගේ ගොඩාක්ම ආස කෑමක් තමයි ඉතින් මෙහෙම සුදුබත් උයලා කරවල බෙදුමක් හදලා හොඳට කොච්චි දාලා හදන සම්බෝලේ එහෙම ඉතින් උයාගත්තාම උණුවෙන්ම කනකොට තමයි කෑම එක ගොඩක්ම රස. වැස්ස දවසකට ඉතින් මේ වගේ රසවත් සරල කෑමක් ගොඩාක් ගැලපෙනවා. ඔන්න ඉතින් මේ වෙනකොට නම් ලුණු ටිකක් ටෙම්පරාදු වෙලා තමයි තියෙන්නේ. අපි දැන් මේ ටිකට රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා. ලුණු එකතු කරද්දී ටිකක් පරිස්සමට එකතු කරගන්න ඕනේ. මොකද කරවලවලත් ලුණු ගතිය හොඳටම තියෙනවනේ. දැන් මේ අපි කහ කුඩු ටිකක් තමයි එකතු කරන්නේ. මේ ටික හොඳින් කලවම් කරලා ඊළඟට අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. දැන් ඉතින් ලුණු ටිකත් එක්ක මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට අපි කලින් බෙදලා තියාගත්ත කරවල ටිකත් මේකටම එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. කට්ට කරවල බැදුම හදාගෙන ඉවරයි. දැන් අපි කොච්චි සම්බෝලෙත් හදලා ඉවරයි. අපි ඉතින් දැන් රැට කෑම කන්න තමයි හදන්නේ. හවස පටන් ගත්ත වැස්ස රෑ වෙනකම්ම හොඳටම වැස්සා. එහෙනම් ඉතින් තවත් අලුත් දවසකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.